අයිබන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම. ඉතින් ගොඩක් ආදරෙන් පිළිගන්න අපේ channel එකට අපිව නරඹන සියලු දෙනාම. ඉතින් අද මම හිතුවා ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන කාරණා කීපයක් කතා කරන්න රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන්. ඒ තමයි රියදුරු බලපත්‍රයක් නැත්නම් ඩ්‍රයිවිං ලයිසන් එක නැති වුණොත් ඒ නැවත ලබා ගැනීම සඳහා ඔබ මොකද්ද කරන්නේ? එහෙමත් නැත්නම් ඔබ ළඟ තියෙන රියදුරු බලපත්‍රය අපැහැදිලි නම් ඒ නැවත ලබා ගැනීම සඳහා ඔබ මොකද්ද කරන්න ඕන? එහෙමත් නැත්නම් ඔබ ළඟ තියෙන රියදුරු බලපත්‍රය හරිදු වෙලා තියෙනවා නම් ඒ කියන්නේ කැඩිලා කැලි වලට කැඩිලා වගේ තියෙනවා නම් ඔබ නැවත රියදුරු පත්‍රය ලබා ගැනීම සඳහා මොන වගේ දෙයක්ද කරන්න ඕන කියන කාරණේ සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න තමයි අද මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මම හිතනවා ඔබට ඒ වැදගත් වෙයි කියලා. ඉතින් අපි බලමු කොහොමද එකින් එක අරගෙන අපි ඒ දේ කරන්න කියන කාරණේ. අපි ඉස්සෙල්ලාම කතා කරා රියදුරු බලපත්‍රය නැති වුණොත් ඔබ මොකද්ද කරන්න ඕන කියන කාරණේ. ඉතින් රියදුරු බලපත්‍රය නැති වුණොත් ඔබ කරන්න ඕනි කාරණාවක් තමයි ඉස්සෙල්ලාම අපි පොඩි කාලයක් බලනවා ඒක නැවත ලැබෙයිද කියලා. එහෙම නැති වුණොත් ඔබ ගාව නැති වෙච්ච දවසේම නම් කැටලුවක් නැහැ. ඔබට කරන්න තියෙනවා පළවෙනිම කාරණේ තමයි ඔබගේ රියදුරු බලපත්‍රය අස්ථානගත වුණා නැති වුණා කියන කාරණේ සම්බන්ධයෙන් ඔබ පොලිසිය පැමිණිල්ලක් කරන්න ඕනි. ඔබේ රියදුරු බලපත්‍රය නැති වුණා කියලා. ඒක මොකද ඔබට ගොඩක් අද කාරණයක් රියදුරු බලපත්‍රය නැති වුණා කියලා ඔබ පැමිණිල්ලක් කරලා ඒ පැමිණිල්ල පිටපතක් ඔබ ළඟ තියාගන්න ඕනි. මොකද ඒක ඔබට බොහෝ සෙයින් වැදගත් වේවි ඔයා එසේ කරනවා නම්. ඉතින් ඔබේ රියදුරු බලපත්‍රය නොලැබුණොත් ඔබ කරන්න ඕනි දෙවෙනි කාරණේ තමයි ඔබ පැමිණිලි පිටපතත් සමග පැමිණිලි පිටපතත් එක්ක අපේ දිස්ත්‍රික් කාර්යාලයකට හරි එහෙම නැත්නම් ප්‍රධාන කාර්යාලයකට හරි රට දෙපාර්තමේන්තුවට සම්බන්ධ දිස්ත්‍රික් කාර්යාලයකට හරි ප්‍රධාන කාර්යාලයට ගිහිල්ලා ඔබගේ රියදුරු බලපත්‍රය නැතිව සම්බන්ධයෙන් ඒ නැවත ලබා ගන්න කාරණේ පිළිබඳ විමසන්න ඕනි. ඊට පස්සේ ඒගොල්ලන් බලනවා අපිට කොහොමද මේක කරලා දෙන්න පුළුවන් ලේසි විදිහ කියලා. ඉතින් මම දැනුවත් කරන්න හදන්නේ ඔබගේ නැති වෙච්ච රියදුරු බලපත්‍රය අලුත් කාඩ් එකක් නම් ඒ කියන්නේ ඔබට මම පෙන්නන්න එකක් මේ වගේ ස්මාර්ට් කාඩ් එකක් නම් අලුත් කාඩ් එකක් නම් නැති වෙච්ච කාඩ් එක එන්නේ කාඩ් එක එක්ස්පයර් වෙලා නැත්නම් ඒ කියන්නේ අපි දන්නවා මේක අපිට දෙන්නේ කොච්චර කාලෙද කියන කාරණේ. ඉතින් මේක එක්ස්පයර් වෙලා නැත්නම් ඒ කියන්නේ අලුත් කිරීමේ අවශ්‍යතාවයක් නැත්නම් ඒ කියන්නේ සහැල්ලු වහනම් අවුරුදු 8යි බර වහනම් අවුරුදු 4යි ඒක ඔබ දන්නවා. මේක එක්ස්පයර් වෙලා නැත්නම් ඔබට පුළුවන්කම තියෙනවා අපේ මොටර් දෙපාර්තමේන්තුවට සම්බන්ධ දිස්ත්‍රික් කාර්යාලයකට හරි ප්‍රධාන කාර්යාලයකට හරි ගිහිල්ලා ඔබගේ ජාතික ඇඳුම්පත ඉදිරිපත් කරලා ඔබට පුළුවන්කම තියෙනවා රියදුරු බලපත්‍රය අනුපිටපත ලබා ගන්න. එතකොට ඔබ එතෙන්ට යනකොට ගෙනියන්න ඕනේ දේවල් තමයි රියදුරු බලපත්‍රය එක්ස්පයර් වෙලා නැත්නම් ඔබ එතෙන්ට ගෙනියන්න ඕනේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකින් දිස්ත්‍රික් කාර්යාලයකින් කරගන්නවා නම් ඔබ ගෙනියන්න ඕනේ කළු සුදු ඡායාරූප දෙකක් වගේම ජාතික හැඳුනුම්පත අරගෙන ගියා නම් ඔබට රජයේ කාසිය අදාළ මුදල් ගෙවලා ඔබට පුළුවන්කම තියෙනවා తాවකාලික රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. අපි කතා කරේ රියදුරු බලපත්‍රය එක්ස්පයර් වෙලා නැත්තම් ඔබගේ රියදුරු බලපත්‍රය ඒ කියන්නේ ස්මාර්ට් කාඩ් එක අලුත් කාඩ් එක මම කලින් පෙන්වන කාඩ් එක නැති වෙන විට එක්ස්පයර් වෙලා තිබුණා කල්ලිකුත් වෙලා තිබුණා නම් ඔබ කරන්න ඕනේ කාරණාවක් තමයි පොලිසියේ පැමිණිලි පිටපත සමග දිස්ත්‍රික් කාර්යාලයට ප්‍රධාන කාර්යාලයට ගිහිල්ලා විස්තර පත්‍රිකාවක් තියෙනවා. ඔබගේ ජාතික ඇඳුම්පත ඉදිරිපත් කිරීමෙන් පස්සේ ඔබට විස්තර පත්‍රිකාවක් ඒගොල්ලන් දෙනවා. ඔබේ රියදුරු බලපත්‍රයේ තිබුණ වාහන පන්ති සහ ඔබගේ ඩ්‍රයිවිං ලයිසන් නම්බර් එක ඇඩ් කරලා ඔබේ විස්තර ඇතුළත් කරපු
තොරතුරු පත්‍රිකාවක් දෙනවා. ඒ තොරතුරු පත්‍රිකාව අරගෙන ඔබ කරන්න ඕන කාරණාවක් තමයි වෛද්‍ය සහතික ලබා ගන්න ඕනේ. ඩ්‍රයිවිං ලයිසන් එක එක්ස්පයර් වෙලා තිබුණා නම් ඔබ අනිවාර්යයෙන්ම ජාතික ප්‍රමාණ වෛද්‍යයන්ට ගිහිල්ලා වෛද්‍ය සහතිකයක් ලබා ගන්න ඕනේ. ඒ වෛද්‍ය සහතිකයේ එක්ක කළු සුදු ෆොටෝ දෙකක් ජාතික ඇඳුම්පතේ පිටපතක් සමග දිස්ත්‍රික් කාර්යාලයකට හෝ ප්‍රධාන කාර්යාලයට ගියා නම් ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ නැතිවෙච්ච ඩ්‍රයිවිං ලයිසන් කාඩ් එක වෙනුවට తాවකාලික රියදුරු බලපත්‍රයක් ඩ්‍රයිවිං ලයිසන් එක ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත් ස්මාර්ට් කාඩ් එක සම්බන්ධව තමයි කතා කරේ. දැන් ඔබට කරුණු පැහැදිලි ඇති. අලුත් කාඩ් එක නැත්නම් ස්මාර්ට් කාඩ් එක නැති වුණොත් එක්ස්පයර් වෙලා නැත්තම් ඔබට පුළුවන්කම තියෙනවා ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කරලා ෆොටෝ කැල් දෙකකුත් එක්ක ඔබට తాවකාලික විදුබලතර ලබා ගැනීම හැකියාව තියෙනවා. එම ස්මාර්ට් කාඩ් එක එක්ස්පයර් වෙලා තිබුණා නම් ඔබට වෙනවා වෛද්‍ය සහතික රැගෙන ගිහිල්ලා තමයි ඔබට වැඩේ කරගන්න පුළුවන්කම තියෙන්නේ. රියදුරු බලපත්‍රය නැවත ලබා ගැනීම සඳහා දිස්ත්‍රික් කාර්යාලයකට හෝ ප්‍රධාන කාර්යාලයකට ගියා නම් ඔබට මේ කාරණාව කරගැනීමේ හැකියාව තියෙනවා. මම හිතනවා ඔබට මේ ස්මාර්ට් කාඩ් එක සම්බන්ධයෙන් ඩ්‍රයිවිං ලයිසන් නැතුණා නම් ඔබට කරන්න ඕන කාරණේ පැහැදිලි වෙන්නේ නැති කියලා. ඒ වගේම අපි ගාව තව තියෙන කාඩ් එකක් තමයි ඔබ දන්නවා. සමහර අය ගාව තියෙනවා පරණ සුදු පාට කාඩ් එක. කියන්නේ මෙන්න මේ ආකාරයේ කාඩ් එකක්. මේ කාඩ් එක. ඉතින් මේ වැනි කාඩ් එකක් නම් ඔබ ගාව තිබිලා නැති වුණේ ඔබට ඒ ජාති කාඩ් එකක් ආපහු ගන්න පුළුවන් කමක් නැහැ. ඔබට ගන්න පුළුවන්කම තියෙන්නේ අලුත් ස්මාර්ට් කාඩ් එක තමයි. ඉතින් එවැනි කාඩ් පතක් නැති වුණත් ඔබට කරන්න ඕන කාරණාවක් තමයි ඔබ අනිවාර්යෙන් පොලිසිය පැමිණිල්ලක් කරන්න ඕනේ. පැමිණිලි පිටපතක් තියාගන්න ඕනේ. ඒ වගේම අනිවාර්යෙන්ම ඔබ ජාතික ප්‍රමාණ වෛද්‍ය ආයතනයට ගිහිල්ලා වෛද්‍ය සහතික ලබා ගන්න ඕනේ. ඔබ එතෙන්ට ගිහිල්ලා වෛද්‍ය සහතික ගන්න හැකියාවක් නැහැ. මොකද ඔබේ ඩ්‍රයිවිං ලයිසන් කාඩ් එක නැති වෙලා තියෙන නිසා. මොකද ඔබ නැවත මේ ලයිසන් එක ගන්න මේ ගියාම ඔබේ ජාතික ඇඳුම්පත ඒගොල්ලන් ඉල්ලනවා. ඒතර මේක ලයිසන් එක අලුත් විදිහට ගන්න ඕන නිසා ඔබගේ පරණ රියදුරු බලපත්‍රය විස්තර ඉල්ලනවා. එතකොට ඒත් ඔබ කරන්න ඕන කාරණාවක් තමයි පැමිණිල්ලේ පිටපත සමග ජාතික ඇඳුම්පත ගැන දිස්ත්‍රික් කාර්යාලයකට හරි ප්‍රධාන කාර්යාලයට ගියාම ඕන් දෙන තොරතුරු පත්‍රිකාවක් කර මම කලින් සඳහන් කරා වගේ ඉන්නේ තොරතුරු පත්‍රිකාව අරගෙන වෛද්‍ය සහතික ලබා ගන්න ගියාම ඔබට ඉතින් වෛද්‍ය සහතික ඉෂුව කරනවා. ඒ වෛද්‍ය සහතිකය සහ කළු සුදු ෆොටෝ දෙකක් ජාතික ඇඳුම් පිටපත සමග ඔබ දිස්ත්‍රික් කාර්යාලයකට ගියා නම් ඔබ ප්‍රධාන කාර්යාලයට ගියා නම් ඒ අදාළ ගාස්තු ගෙවලා ඔබට පුළුවන්කම තියෙනවා මේ ඩ්‍රයිවිං ලයිසන් අනුපිටපතක් ලබා ගැනීම හැකියාව ඔබට තියෙනවා. ඉතින් දැන් ඔබට ඒ කාරණේ සම්බන්ධව දැනුවත් ඇති, පැහැදිලි ඇති. රියදුරු බලපත්‍රය පරණ කාඩ් එක නම් නැති වුණේ ඔබ මොකද කරන්න ඕනේ කියන කාරණේ සම්බන්ධයෙන්. ඒ වගේම තමයි දැන් ඔබ දැක්ක මේ කාඩ් එකේ කිසිම දෙයක් පේන්නේ අපහැදිලි. ඉතින් මේ වැනි කාඩ් එකක් තියාගෙන ඔබට වාහනයක් මහා මාර්ගයේ ධාවනය කිරීමේ හැකියාව නැහැ. මොකද මේකේ කවුද කියන බඳ ඉස්සර මොකද දැනගන්න බැරි නිසා. ඉතින් ඔබගේ කාඩ් පත අපි කලින් කතා කරේ කාඩ් පත නැතුණොත් මොකද කරන්න ඕනේ කියන කාරණේ. ඉතින් ඊළඟට අපි කතා කරන්න හදන්නේ අපහැදිලි නම් මේ ඩ්‍රයිවිං ලයිසන් කාඩ් එක අපහැදිලි නම් ඔබ මොකද කරන්න ඕනේ? ඒත් ඔබට සිද්ධ වෙනවා පරණ කාඩ් එකක් නම් ඔබට සිද්ධ වෙනවා අපහැදිලි නිසා වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරලා දිස්ත්‍රික් කාර්යාලයට ප්‍රධාන කාර්යාලයට ගිහිල්ලා අනුපිටපත ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔබේ කාඩ් පත පළුදු වෙලා නම් කියන්නේ කැඩිලා තුවාල වෙලා ගින් තියෙනවා නම් ඔබට සිද්ධ වෙනවා අර කිව්ව ආකාරයෙන්ම අපි කලින් සඳහන් කරා ඒ කැඩිලා තුවාල වෙලා ගින් තියෙනවා නම් ඒ කාඩ් එක එක්ස්පයර් වෙච්ච එකක්ද නැද්ද කියන කාරණේ ඔබ දැන් දන්නවා. එක්ස්පයර් වෙලා නම් මොකද කරන්න ඕනේ කියන කාරණේ, එක්ස්පයර් වෙලා නැත්නම් මොකද කරන්න ඕනේ කියන කාරණේත් අපි කලින් ගත කරාපු ආරණොත් එක්ක ඔබට පැහැදිලි ඇති. ඉතින් එක්ස්පයර් වෙලා නැත්නම් ඔබ කරන්න ඕනේ ඒ කාඩ් පත අරන් ගිහිල්ලා ෆොටෝ දෙකකුත් එක්ක ඒ දිස්ත්‍රික් කාර්යාලයට ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කරාම ඔබට නව කාඩ් පතක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අනුපිටපතක් తాවකාලික රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එක්ස්පයර් වෙලා තියෙනවා නම් ඔබ කරන්න ඕනි ප්‍රධාන කාර්යාලයට හෝ දිස්ත්‍රික් කාර්යාලයකට ගිහිල්ලා ඔබේ ජාතික ඇඳුම්පත ඉදිරිපත් කරලා තොරතුරු පත්‍රයක් අරගෙන වෛද්‍ය සහතික ලබාගෙන නැවත දිස්ත්‍රික් කාර්යාලයට ප්‍රධාන කාර්යාලයට ගියාම ඔබට හැකියාව තියෙනවා
ඔබට ඩ්‍රයිවිං ලයිසන් කාඩ් එක හෝ ඒ යන පිටපතක් ලැබලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා ඔබට දැන් පැහැදිලි ඇති පළුදු රියදුරු බලපත්‍රයක් තිබුණොත් කැඩිලා විඳිලා ගින් තිබුණොත් මොකද්ද ඔබ නැවත ලබා ගැනීම සඳහා කරන්න ඕනි. ඒ වගේම අපැහැදිලි රියදුරු බලපත්‍රයක් තියෙනවා නම් ඒක නැවත ලබා ගන්නවා මොකද්ද කරන්න ඕනි කියන ගන්න එතකොට පැහැදිලි ඇති. ඒ වගේම රියදුරු බලපත්‍රය අස්ථානගත වුණොත් නැත්නම් නැති වුණොත් ඔබ මොකද්ද කරන්න ඕනි කියන කාරණේ මම හිතන ඔබට පැහැදිලි ඇති කියලා. ඉතින් මම ඔබගෙන් ඉල්ලීමක් කරනවා ඔබ දැන් මේ කාරණේ සම්බන්ධයෙන් පැහැදිලි කරන්න ඕන දේ දන්න නිසා මෙවැනිම ආකාරයේ කාට හරි අවශ්‍යතාවයක් තියෙන්න පුළුවන් මගේ රියදුරු බලපත්‍රය ඇතුළත දැන් මොකද්ද කරන්න ඕන කියන කාරණේ සම්බන්ධයෙන් ඔබ දැනුවත් නිසා ඕන්න පුළුවන් මෙන්න මේක තමයි කරන්න ඕන කියන කාරණේ සම්බන්ධයෙන් ඔබ ඒ අයට දැනුවත් කරන්න. ඒක මම ඉල්ලීමක් කරනවා මෙම කරන ලද වීඩියෝ එක තවත් කෙනෙකුට වැදගත් වෙන්න පුළුවන්. ඒක නිසා මේක ෂෙයා කරන්න. ෂෙයා කරලා ඒ කට්ටියටත් ඒ අවශ්‍ය දැනුම මේ සම්බන්ධයෙන් මොකද්ද කරන්න කියන කාරණේ සම්බන්ධයෙන් දැනුම අවබෝධය ලබා ගන්න ඔබට පුළුවන්කම දෙන ඒකට උදව්වක් විදියට මේක කරන්න. ඉතින් අපි ඉදිරියේදීත් මෙවැනිම වීඩියෝ තුලින් ඔබට දැනුම ගෙනෙන වීඩියෝ තුලින් අමකට බලාපොරොත්තු වෙන අද මේ වීඩියෝ එක මෙන්න තමයි වැඩසටහන මෙතනින් නිම කරනවා. ඔබ කිසි දෙයක් සම්බන්ධයෙන් දැනුවත් වුණා නම් ඒ කියන්නේ මේ සම්බන්ධයෙන් දැනුවත් වුණා නම් ඒක තමයි මගේ බලාපොරොත්තුව මේ වීඩියෝ කරන එක ආරම්භුණ. ඉතින් ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක සාර්ථකව අවසානයේ දක්වා ආගෙන මේ තොරතුරු ලබා ගන්න. ගොඩක් ස්තුතියි.